ආයුබෝවන් මිනිස් ස්කුවත් ප්‍රකාශයයි මැද පෙරදිග කලාපයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරන විශේෂ පුවතක්. හමාස් සංවිධානයේ නව ප්‍රධාන නායකයා ලෙස කලින් අල් හයියා පත් කර ඇති බව එම සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයකින් ඝාතනය වූ සින්වාර් වෙනුවටයි මෙලෙස කලින් අල් හයියා හමාස් සංවිධානයේ ප්‍රධාන නායකත්වයට පත් කර ඇත්තේ. පලස්තීන හමාස් සංවිධානයේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙකු වන කලීල් අල් හයියා එහි ප්‍රධාන නායකත්ව මණ්ඩලයේ සමාජිකයින් 5 දෙනා අතරින් අයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. අතිශය දැඩි මතධාරී නායකයෙකු ලෙස සැලකෙන ඔහු මේ වන විට කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පිටුවහල්ව ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. තවත් මෙවැනි උණුසුම් පුවත් ඉදිරියටත් දැනගන්න රැඳී සිටින්න නෙක්ස්ට් වර්ල්ඩ් අප සමගින්